බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ස්වාක්ඛාතයි කියලා කියන්නේ ඇයි? පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළානේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළේ නිවන පිණිස. ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය, සසර දුකෙන් එතර වීම පිණිස දේශනා කරපු මනා වූ ධර්මයක් මේක. ඒතේ ධම්මං ආදි කල්යාණං, ඒ ධර්මයේ මුලත් සුන්දරයි, මජ්ජේ කල්යාණං මැදත් සුන්දරයි, පරියෝසాన කල්යාණං අගත් සුන්දරයි, සාත්තං අර්ථ සහිතයි, සබ්බ්‍යංජනං හරියට වචන වලින් විස්තර කරලා තියෙනවා. කේවල පරිපූර්ණම් බ්‍රහ්මචර්යම් පකාසේති, මුළු මනින්ම නිවන පිණිසයි නිවන් මාර්ගය දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඒ පිරිසිදුව මනාව දේශනා කරපු සීල සමාධි ප්‍රඥා ප්‍රකාශිත ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඒකාන්තයෙන්ම ස්වාක්ඛාතයි. ඒකයි ධර්මයට අපි ස්වාක්ඛාතෝ කියන්නේ. ඊතා මනවින් දේශනා කළා, ඊතා යහපත්ව දේශනා කළා. මුල මැද අග සීල සමාධි ප්‍රඥා පිරිසිදුව දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අවුල් නැහැ.